හරි. අපි කලින් සතියේ හැදුවා 2016 වර්ෂයේදී ඔලෙල් විභාගයට අහලා තිබ්බ ලාභ අලාභ ප්‍රකාශන ගන්න. ඉතින් බලපු නැති අයට ඒක බලන්න පුළුවන්. අද අපි කරන්න හදන්නේ 2017 වර්ෂයේදී 2017 වර්ෂයේදී ඔලෙල් විභාගයේදී අහපු ලාභ අලාභ ප්‍රකාශන ගන්න කොහොමද හදන්නේ කියලා. හරි. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයා පෙරලා ගන්න ඔයාගේ පාස් පේපර් පොත. එහෙම නැත්නම් ඔයා ගාව තියෙනවා නම් පේපර් එක ගන්න අරගෙන ගාන කියවන්න. හරි. ගාන කියවලා ඉවර වෙලා මම කලිනුත් කිව්වා ස්ටෙප් එකක්. අපි ලාභ ලාභ ප්‍රකාශන ගානක් හදන්න පටන් ගන්න ඕන මොන තැනින්ද කියලා. හරි. අපි ගාන හොඳට කියවලා අවබෝධ කරගන්නවා මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ අපි ගාන හදන්න පටන් ගන්නේ මෙන්න මේ පළවෙනි ස්ටෙප් එකේ. මොකක්ද? අපි ආකෘතියක් රූල් කරගන්නවා. ඉස්සෙල්ලා මොකද්ද අපි කරන්නේ? ආකෘතියක් රූල් කරගන්න. ආකෘතිය රූල් කරගෙන ඉවර වෙලා ඔයා මොකද කරන්න ඕන? ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ මොකක්ද? ඒක දීලා තියෙනවා අවශ්‍ය වන්නේ කියලා. හරි? අවශ්‍ය වන්නේ කියලා දීලා තියෙනවා මොකක්ද? 2016 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. හරි? අන්න ඒක තමයි ඔයාගෙන් අහන්නේ. එහෙනම් ඔයා පළවෙනියටම කරන්න ඕන කාගේද මේ ව්‍යාපාරය? හරි? කාගේද? මං කිව්වා ඒක. කාගේද මේ ව්‍යාපාරය? රංගගේ ව්‍යාපාරය. රංගගේ ව්‍යාපාරයේ හරි? කවදටද? හරි? ඊළඟ එක කවදටද? කවදටද? 2016 12:31 දිනෙන් අවසන් වර්ෂයට. හොඳට මතක තියාගන්න ඕන. හරි? දිනෙන් අවසන් වර්ෂය සඳහා. අවසන් වර්ෂය සඳහා මොකක්ද පුතේ හදන්නේ? ලාභ අලාභ ප්‍රකාශනය. ලාභ අලාභ ප්‍රකාශනය. මේක මේ විදිහට ලියලා රුපියල් කියලා මෙතනින් පෙන්නන්න ඕන. හරි? මොකද ඉස්සෙල්ලාම කරන්නේ කාගේ ව්‍යාපාරේ කවදටද මොකක්ද? කාගේ ව්‍යාපාරයේද මේ හදන්නේ? කවදටද ඒක හදන්නේ? සහ මොකක්ද මේ හදන්නේ කියන එක අපි උඩින්ම ලියාගන්න. හරි? ඔන්න අපි පැහැදිලිව රංගගේ ව්‍යාපාරේ 16/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ ලාභ ප්‍රකාශන. හරිද? ඊළඟ ස්ටෙප් එක වෙන්නේ ඔයා යන්න ඕන අතිරේක තොරතුරු වලට. හරි? අතිරේක තොරතුරු වලට ගියාට පස්සේ අතිරේක තොරතුරු වල අමතර තොරතුරු වල තියෙනවා. පළවෙනියටම තියෙන්නේ මොකක්ද? 16/12/31 දිනට තොගය. හරි? 16/12/31 වෙනිදාට තොගය දීලා තියෙනවා. 2016/12/31 වෙනිදාට. එහෙනම් පුතේ මේ 12/31 දිනෙන් අවසන් වර්ෂයටනේ අපි හදන්නේ. මේ තියෙන්නේ අවසන් දිනය. මේ ගිණුම් කාලච්ඡේදයේ අවසන් දිනය. හරි? මේක තමයි අවසන් දිනය. එහෙනම් අපේ ආරම්භක දවස වෙන්නේ 2016/1/1. ඔන්න ඕක ඊළඟට අවබෝධ කරගන්න ඕන. මොකක්ද අපේ ගිණුම් කාලච්ඡේදය කියලා? ගිණුම් කාලච්ඡේදය තමයි 2016/1/1 ඉඳන් 2016/12/31 වෙනිදා වෙනකම්. පැහැදිලිනේ කතන්දරේ? අන්න අපි ගිණුම් කාලච්ඡේදයත් හඳුනාගත්තා. හරි? 2016/1/1 ඉඳන් 12/3/31 වෙනිදා. හරි? sorry 2016/12/31 වෙනිදා වෙනකම්. හරි? හරි. දැන් අන්න දීලා තිබ්බ අමතර තොරතුරු වල 16/12/31 දිනට තොගය. හරි? 16/12/31 ඉඳන් තොගය දීලා තිබ්බා. අන්න එහෙනම් අපි ඒක දාගන්නවා අපේ අවසාන තොගය යටතේ. ඇයි 12/31 කියන්නේ අවසාන දවස. 16/12/31 වෙනිදාට තොගය කියන්නේ අවසාන දිනයට තොගය. හරි? අවසාන දිනයට තොගය. අන්න ඒක දාගන්නවා අපි අවසාන තොගය විදියට කීයයිද? 28000යි. අවසාන තොගය 28000. හරි? අපිට මේක අඩු කරන්න තියෙන්නේ. හරිනේ? පැහැදිලිනේ? ඊළඟට කියනවා බෙදා හැරීමේ රත පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව ෂෙයා කරන්න. අන්න පොතේ පෙර වැඩ. හරි? දැන් තමයි ඔයාලට පෙර වැඩක් ඕන වෙන්නේ. හරිද? අපි ලියා ගන්නවා. පෙර වැඩ අංක 1. හරි? පෙර වැඩ අංක 1. හරි? බෙදා හැරීමේ රත වාර්ෂිකව 110 බැගින් ෂෙයා කරන්නයි තියෙන්නේ. අපි දැන් බලා ගන්න ඕනේ ඉස්සෙල්ලාම ෂෙයා කරද්දී බෙදා හැරීමේ රත පිරිවැය කොච්චරක්ද කියලා. හරි? බෙදා හැරීමේ රත පිරිවැය තියෙනවා 2,50,000ක්. 2,50,000ක්. බෙදා හැරීමේ රත පිරිවැය. ෂෙයා කරන ප්‍රතිශතය වාර්ෂිකව 10%.
වාර්ෂිකව 110යි. එහෙනම් අපිට පුළුවන් 0.2ට 0.2ක් කපලා 2500 10න් ගුණ කරපුවාම තා එක බිංදුවක් මෙතෙන්ට එකතු කරපුවාම එනවා වාර්ෂික ෂෙයර්. හරිද පුතේ? වාර්ෂික ෂෙයර්. එහෙනම් දැන් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන මොකක්ද? හරි, බෙදා හැරීමේ රත ෂෙයර් හදාගත්තා. හරිද? වාර්ෂික කොච්චරද කියලා හදාගන්න. දැන් ලාභ ප්‍රකාශනයේ බෙදා හැරීමේ රත ෂෙයර් පෙන්වන්නේ කොහෙද? මේක වියදමක් නේ පුතේ. වියදමක් මොන වගේද? බෙදා හැරීමේ රත ෂෙයර්. අන්න බෙදා හැරීමේ කටයුතු සඳහා තමයි මේ රත යොදාගෙන තියෙන්නේ. එහෙනම් බෙදා හැරීමේ වියදම් යටතේ බෙදා හැරීමේ රත ෂෙයර් කියලා අපි 25000ක් පෙන්වනවා. පැහැදිලි නේද? හරි. ඇයි අපි බෙදා හැරීමේ වියදම් යටතේ මේ බෙදා හැරීමේ රත ෂෙයර් දැම්මේ? හේතුව තමයි මේ රතය යොදාගෙන තියෙන්නේ බෙදා හැරීමේ කටයුතු සඳහා. හරි? ඒ කියන්නේ බෙදා හැරීමේ රත ෂෙයර් කියන්නේ. අන්න එහෙනම් බෙදා හැරීමේ වියදම් වල අපි මේ 25000 පෙන්වනවා. එහෙනම් පෙරවැඩ අංක 1 දී අපි හදාගත් නිසා අපිට මෙතන පෙරවැඩ අංක 1 කියලා ඔයාලට ඕනනම් පෙන්වන්නත් පුළුවන්. හරි? පෙරවැඩ අංක 1 කියලා පෙන්වන්නත් පුළුවන්. හරිනේ? හරි. හරි උදේ. ඊළඟට කියනවා ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම් 2000යි. අන්න ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු 2000යි කියලා දෙනවා. එහෙනම් අපි බලන්න ඕන ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු 2000යි නම් සම්පූර්ණ වශයෙන් මුදලින් ගෙවලා තියෙන රක්ෂණ ගාස්තු කීයක් තියෙනවද කියලා. හරි. අපේ ශේෂ පිරික්සුමට අනුව සම්පූර්ණ වශයෙන් රක්ෂණ ගාස්තු ගෙවලා තියෙනවා පුතේ. සම්පූර්ණ වශයෙන්ම රක්ෂණ ගාස්තු ගෙවලා තියෙනවා 12000ක්. හරි. සම්පූර්ණයෙන්ම රක්ෂණ ගාස්තු ගෙවලා තියෙනවා 12000ක්. හරි. රක්ෂණ ගාස්තු 12000ක් ගෙවලා තියෙනවා. මේ 12000 ඇතුලේ මේ රක්ෂණ ගාස්තු 12000 ඇතුලේ ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු, ඒ කියන්නේ මේ ගිණුම් කාලච්ඡේදයට අදාළ නැති ඊළඟ ගිණුම් කාලච්ඡේදයට අදාළව 2000ක් තියෙනවා. එහෙනම් ඒ 2000 අපි මොකද කරන්නේ? අයින් කරපුවාම අපිට එනවා වර්ෂයට අදාළ රක්ෂණ ගාස්තු කොච්චරයිද කියලා. හරි. එහෙනම් වර්ෂයට අදාළ රක්ෂණ ගාස්තු වෙන්නේ 10000යි. රක්ෂණ ගාස්තු කියන්නේ ව්‍යාපාරයේ පරිපාලනමය වශයෙන් කටයුතු සිදු කිරීම සඳහා දරන වියදම. හරි. එහෙනම් අපි ඒක පරිපාලන වියදම් වල දාන්න ඕන. රක්ෂණ ගාස්තු 10000යි. රක්ෂණ ගාස්තු 10000යි. හරිනේ. ඇයි ශේෂ පිරික්සුමේ තියෙනවා 12000. හැබැයි අපි ගන්නේ 10000යි. හේතුව ඒ 12000 ඇතුළේ තියෙන 2000 ඉදිරියට ගෙවුවා. ඉදිරි වර්ෂයක් සඳහා ගෙවුවා ඒවා. පැහැදිලි නේ කතන්දරේ? පැහැදිලි. හරි. පැහැදිලි. හරි. දැන් අපේ අතිරේක තොරතුරු ටික ඉවරයි. දැන් අපි මොකද කරන්න ඕන? ශේෂ පිරික්සුමේ උඩටම යනවා. මොකද්ද තියෙන්නේ? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ අපේ ලාභ ප්‍රකාශනයට බලපාන දෙයක් නෙමෙයි. ඊළඟට බෙදා හැරීමේ රත පිළිවෙල වත්කම බලපාන්නේ නැහැ. බෙදා හැරීමේ රත ෂෙයර් කිරීම බලපාන්නේ නැහැ. අන්න ඊළඟට තියෙනවා තොගය 2016 1 දිනට තොගය. අන්න මම කියවනේ 12:31 කියන්නේ අවසාන දවස, 1:1 කියන්නේ ආරම්භක දවස. එන ආරම්භක දවසට තිබ්බ තොගය තියෙනවා 35000ක්. විකුණු පිරිවැය හොයද්දී මේක ඕන වෙනවා. එහෙනම් ආරම්භක තොගය 35000යි. ආරම්භක තොගය 35000යි. හරි? ආරම්භක තොගය 35000යි. අන්න ඊළඟට දීලා තියෙනවා 112 බැංකු ණය 50000ක් තියෙනවා. හරි? අන්න පෙර වැඩක් කරන්න ඕනේ. පෙර වැඩක් කරන්න. පෙර වැඩක් බැංකු ණය 50000යි. 50000යි. හොයන්න 112ක්. බිංදු දෙක කැපුණා 12 6000යි. මොකක්ද මේ 6000 112ක්? 112 කියන්නේ මොකද්ද? පොලිය. බැංකු ණය 50000ක් ගත්තා. අන්න ඒ ගත්තු බැංකු ණය 50000 වෙනුවෙන් ඔයා වාර්ෂිකව ගෙවන්න ඕන පොලිය තමයි මේ 6000. අන්න පෙර වැඩි අපි හොයාගත්තා බැංකු ණය පොලි මූල්‍ය වේදමක්. බැංකු ණය පොලි මූල්‍ය වේදම. එහෙනම් අපි මූල්‍ය වේදම යටතේ දාමු. මූල්‍ය වේදම යටතේ දාමු. සරලයි. හරි. රක්ෂණ ගාස්තු අපි දැම්මා. විකුණුම් තියනවා 220000ක්. විකුණුම්
2,20,000යි විකුණුම් 2,20,000යි. ඊට පස්සේ ගැනුම් තියෙනවා 1,70,000ක්. ගැනුම් තියෙනවා 1,70,000යි. ගැනුම් 1,70,000යි. ණය ගෙතිය අදාළ නැහැ. ණය හිමිය අදාළ වෙන්නේ නැහැ. ලද වට්ටම් අදාළ වෙනවා වෙනත් ආදායමක් 4,000යි. ලද වට්ටම් වෙනත් ආදායමක් 4,000යි. වෙනත් ආදායමක්. දුන් වට්ටම් 2,500යි. බෙදා හැරීමේ වියදම්. දුන් වට්ටම් බෙදා හැරීමේ වියදම් 2,500යි. 2,500යි. ඊට පස්සේ බැංකු ණය පොලී කියලා අපිට දීලා තියෙනවා 4,000ක්. ඒ තියෙන්නේ මුදලින් ගෙවපු ප්‍රමාණය. අපිට මුදලින් ගෙවපු ප්‍රමාණය අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ වර්ෂයට අදාළ සම්පූර්ණ වියදම. මම ගිය සතියේ කියලා දුන්නා. උපචිත සංකල්පය අනුව. හරි? උපචිත සංකල්පය අනුව අපිට මුදලින් ගෙවපු ප්‍රමාණය නෙමෙයි අදාළ වෙන්නේ වර්ෂයට අදාළ සම්පූර්ණ වියදම. එහෙනම් අපි බැංකු ණය වලදී හොයාගත්තා බැංකු ණය පොලී අදාළ වාර්ෂික පොලිය 6,000යි අපි ඒක ගිණුම් කරලා ඉවරයි. හරි? විදුලි ගාස්තු තියෙනවා 1,500ක් පරිපාලන. විදුලි ගාස්තු 1,500ක් පරිපාලන. විදුලි ගාස්තු 1,500ක් පරිපාලන. ඊට පස්සේ වරිපණම් 2,000යි පරිපාලන. වරිපණම් 2,000යි පරිපාලන. වරිපණම් 2,000යි පරිපාලන. ඊට පස්සේ පරිපාලන වියදම් 6,000යි. පරිපාලන වියදම් 6,000යි. පරිපාලන වියදම් 6,000යි. පරිපාලන වියදම් 6,000යි. අපිට මග හැරිච්ච එකක් තියෙනවා. මොකටද? බොල් ණයනේ. බොල් ණය මග හැරලා තියෙනවා. බොල් ණය 1000යි. බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදම. හරි. බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදම. හරිනේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ. හරි. මුදල් ශේෂය අපිට අදාළ වෙන්නේ නැහැ. ඔච්චරයි තියෙන්නේ ගාන. දැන් අපිට තියෙන්නේ සුළු කිරීම ටික කරන්න. හරි. අපි විකුණුම් දාගත්තා. එහෙනම් විකුණුම් පිරිවැය හොයන්න ඕන. 1,70,000යි දැන් අපේ 1,70,000යි ගැනුම් 1,70,000යි ගැනුම් ආරම්භක තොගයට ගැනුම් එකතු කරපුවාම එනවා 5,000යි 7යි 3යි 10.1ක් ඉතුරුයි. හරි. 7යි 3යි 10.1ක් ඉතුරුයි. 2,05,000යි 2,05,000න් 28,000ක් අඩු කරපුවාම අපිට එනවා ළමයි විකුණුම් පිරිවැය. හරි. විකුණුම් පිරිවැය එනවා 28,000ක් අඩු කරපුවාම අවසාන තොගය කීයද කියන්නේ මට? 2,05,000න් 28,000ක් අඩු කරලා ඉක්මනට කියන්නේ 2,05,000න් 28,000ක් කියන්න ළමයි 2,05,000න් අඩු කරනවා 28,000ක්. good 1,77,000යි. හරි. 1,77,000යි. ඔන්න අපිට එනවා විකුණුම් පිරිවැය 1,77,000යි. හරි. ඒ විකුණුම් පිරිවැය අපි අඩු කරනවා අපේ විකුණුම් වලින්. එතකොට එනවා දල ලාභය. හොයන්න දැන් දල ලාභය 2,20,000න් 1,77,000ක් අඩු කරන්න. 2,20,000න් 1,77,000ක් අඩු කරන්න. කීයද ළමයි? good 43,000යි. 43,000යි. අන්න ඒකට අපි ලද වට්ටම් එකතු කරපුවාම එනවා මුළු ආදායම 47,000යි. මුළු ආදායම 47,000යි. ඔන්න අපි මුළු ආදායම හොයාගත්තා. හරි. දැන් වියදම් ටික. බෙදා හැරීමේ වියදම් තියෙනවා සම්පූර්ණයෙන්ම 27,500යි 28,500ක්. පරිපාලන වියදම් තියෙනවා 10,000යි 13,500යි 6,000යි 19,500ක්. 19,500. මූල්‍ය වියදම් 6,000යි. මූල්‍ය වියදම් 6,000. සම්පූර්ණ වියදම් වල එකතුව ගන්න පුතේ 28,500ට එකතු කරන්න 28,500ට එකතු කරන්න 19,500ක් ඒකට එකතු කරන්න 6,000ක්. සම්පූර්ණ වියදම් වල එකතු වෙනවා 54,000ක්. 54,000ක්. හරි. සම්පූර්ණ වියදම් වල එකතු වෙනවා 54,000ක්. එහෙනම් අපි ළඟ මුළු ආදායම 47,000යි මුළු වියදම 54,000යි මුළු ආදායමේ මුළු වියදම අඩු කරපුවාම සුද්ධ ලාභය එනවා ඍණ 7,000ක්. ඒ කියන්නේ
සුද්ධ අලාභයක් තියෙන්නේ. අන්න අපි කියනවා එහෙනම් සුද්ධ අලාභය 7000යි. සුද්ධ අලාභය 7000. පැහැදිලිනේ? පැහැදිලිනේ කතන්දරේ? මේක හදන්න ඕන. හරි. දැන් මේක එකපාරක් අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඉවර වෙලා පස්සේ කොලයක් ගත්තා, ස්ට්‍රක්චර් එක ගහගත්තා. මේ මම කියලා දුන්න පිළිවෙලට හදන්න පුරුදු වුණා. එහෙම වුණොත් විභාගෙට ගෙඩි පිටින් ලකුණු 4ක් ෂුවර් ඔයාට. පැහැදිලිනේ කතන්දරේ? බෑ කියලා හරියන්නේ නැහැ. අමාරුයි තමයි. කොහොම හරි කරන්න ඕන. එහෙම කරොත් තමයි ඔයාට විභාගෙදි ලකුණු හම්බෙන්නේ. එහෙම කරොත් තමයි ඔයාගේ අනාගතේ ඔයාට සාර්ථක ගමනක් යන්න පුළුවන් විදිහේ අඩිතාලම දාගෙන A level කරලා ලස්සනට කැම්පස් ගිහිල්ලා සුපිරි පොරක් වගේ එළියට ඇවිල්ලා ඔයාගේ හැකියාව පෙන්නලා රටට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. අම්මගේ තාත්තගේ හිණ සැබෑ කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේක අතාරින්න එපා. කරන්න 3-4 පාරක් කරන්න, 5 පාරක් කරන්න. තේරෙන්නේ නැත්නම් කමෙන්ට් කරන්න. අහන්න ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා බලන්න. මේක ඇතුලේ කොහොමද මේ කැටගරිය හදලා තියෙන්නේ කියලා බලන්න. ආකෘතිය පාඩම් කරන්න. මතකෙ ඉන්නේ නැත්නම් ලියන්න කොළ 10ක විතර ලියලා මාන්සි වෙලා මේ ගේම ගහන්න ඕන. මේ ගේම ගැහුවොත් ඔයාට අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. පැහැදිලිනේ කතන්දරේ? එහෙනම් මොකද්ද කරන්න ඕන? ගාන බැලුවා එකපාරක් බලලා ඉවර වෙලා ඔයා කොලයක් අරන් තනියම හැදුවා. එහෙම හදලා වරදිනවනම් ආයෙ ගාන බැලුවා. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් කතා කරලා ඇහුවා. හරිනේ? එහෙනම් 2018 ගානදී හම්බෙමු. මේ 2016 17 ගාන දෙක හදලා හොඳට ප්‍රැක්ටිස් කරලා ඔළුවට දාගන්න.